අද ඒ බ්‍රේක් එකක් හම්බුන වෙලාවේ ටක් ගාලා ගෙදර යනවා. මොකද මේ මං කැම් එකක් ඕඩර් කරා. ඒ කැම් එක ඇවිල්ලා කියලා මට නොටිෆිකේෂන් එකක් ඇවිත් තිබ්බා. ඒක බලන්න තියෙන එක්සයිට්මන්ට් එකත් එක්ක බ්‍රේක් එකේ පටස් ගාලා ගෙදර දුවනවා. අපි බලමු කැම් එක අන්බොක්ස් කරලා. යරලා බලමු. මං ඇත්තට මේ කැම් එක ගත්තේ මේ කින්ද අරගත්ත. මං කතුරක් ඕනේ. කතුරු දෙකක්ම තිබ්බා. දෙකින් එකක්වත් හොයන්න මාර්කේස් එක. දෙප්ලි එදී එකක් කතුරක් හම්බුණා. මේ ගන්තනින් තියලා හරිද? Yep, all good. අපි එහෙනම් බලමු. And guess what? Insta360 Ace Pro 2 කියලා එකක්. මම බැලුවේ GoPro එක තමයි මම මුලින්ම බැලුවේ. GoPro එක බලද්දී ඊට පස්සේ ආයෙ මේකත් නිකම්මට මම දැක්කා. ඊට පස්සේ මේකට නිකන් ආසයි තුර මට වැඩිපුරම මේක ආසයි තුර වෙන්නේ. පොඩි ලස්සනක් තියෙනවා GoPro එකට වඩා. GoPro එකේ වගේ අර ඉස්සරහින් ස්ක්‍රීන් එක නැහැ. හැබැයි ස්ක්‍රීන් එක ෆ්ලිප් කරන්න පුළුවන් එකක් තියෙන්නේ. අපි බලමු. මේක ඇරලා මේක සාමාන්‍යයෙන් මට මතක විදියට GoPro Hero 12 එකයි මේක එකම ගණන් වගේ ගියේ. මේක තමයි මං හිතන්නේ Insta360 Ace Pro ලගේ අලුත් ලේටස්ට්ම එක. අපි ඇරලා බලමු. Pretty excited. මේකට ඇසසරීස් වගේක් එනවා. ඒ ටික ගන්න ඕනේ. ඒ කියන්නේ තව ඇසසරීස් වගේ. තියෙනවා බඩු. ඩන් බණ්ඩයාව නයිස්. එන චූටි නේ. ඒක ඔන් කරන්නේ කොහමද? බැටරි එකක් ඇතුලේ තියෙනවා. Here we go. Nice. මේක මං ගත්තේ 12 බැටරි එක බැටරි එකක් ඇතුලේ ඩුවල් බැටරි එකක්. මේකේ තව එනවා මේ අර මං කිව්වේ ඇසසරීස් වගේක් තියෙනවා. ඒ ටික මම බැලුවේ තෙමු එකකින් හරි කොහෙන් හරි ඕඩර් කරගන්න ඕනේ. ඒක නම් මහ ගාණක් නෑ. I guess like it's just around $30 or something. ඒකත් ඕඩර් කර I have the full setup. මෙහෙමයි අර ෆෝන් එකෙන් වීඩියෝ කරද්දී අර සමහර වෙලාවට එපා වෙනවානේ. මං අර වාහනේ මේ සින්දු ප්ලේ කරන්නේ මේ ෆෝන් එකෙන්. එතකොට අර ඒක පෝස්ට් කරන්නයි එපා වෙන වෙලාවකට මම මැප් එක දාගෙන ඉන්න ෆෝන් එකෙන් ඉපාර කැම් එක ගද්දි මට මැප් එක යූස් කරන්න බෑ. ඒකින්ද මම බැලුවේ ඉතින් චූටි කැම් එකක් තිබ්බනම් ලේසියි කියලා හිතුණා. මම මේක එහෙම ලොකුවට ස්පෙක්ස් ගැන කියන්නේ එහෙම ටෙක්නිකල් පැත් එහෙම ස්පෙસિෆිකේෂන්ස් ගැන කියන්නේ එච්චර ලොකු අයිඩියා එකක් නෑ. අපි බලමු මේකේ බොක්ස් එකේ තියෙන ටික මම ඕනනම් කියවන්න. මේක 8K sensor and Leica smart මොකද්ද ස්මාර්ට් කියව ගන්නත් බෑව. Summary lens කියලා එකක්. ඊට පස්සේ dual AI chip for superior image quality. Leading low light performance, active HDR video at 4K 60 frames per second, 157 degrees wide angle capture. ඔය ටික තමයි ඉතින් මම එතනින් එහාට ලොකුවට කියන්න දෙයක් දන්නේ නැහැ. අපි මුලින්ම දැන් මාත් මුලින්ම මේක පොඩ්ඩක් එහෙම කරලා බලන්න ඕනේ. Nice. A few moments later. මරු වැඩේ කියන්නේ මම මේ කැම් එකත් අරගෙන රූම් එකෙන් එළියට ආවා. වැඩේ කියන්නේ මම රූම් එක ඇතුලේ කාඩ් එක තියලා ලොක් කරගෙන තියෙනවා. දැන් මම මේ පාර රිසෙප්ෂන් එකට ටෙම්පරරි කාඩ් එකක් ගන්න. අයියෝ බලන්න. I was too excited about the cam. හරිද? ඒකින්ද I forgot about the key. shit. යතර ගත්තා ටෙම්පරරි කී එක. well guess what?
මේ එතන රිසෙප්ෂන් එකේ හිටිය ඒ ලේඩි මේ මට මේ පාර ෆ්‍රී chance එකක් දුන්නා වෙනදා කියන්නේ ලොක් කරගන්න පාරක් පාස අපි $10 charge කරනවා අපෙන් but මේ පාර මගෙන් charge කරේ නැහැ වාසි $10 saved දැන් යන්න ඕනේ පරණ කාඩ් එක ගිහින් දෙන්න ඕනේ මේ අලුත් කාඩ් එකක් හම්බුණා දැන් මම මේ අලුත් කැම් එකෙන්ම තමයි රෙකෝඩ් කරන්නේ මම මේකට අර ඇක්සසරිස් වගේක් කිව්වට එක ඕඩර් කරන්න කියලා වල ටෙමු එකේ මට හම්බුණා මෙන්න මේක මම මේ තව වාහනේට පොඩි කෑල්ලකුත් දාලා ඒකත් එක්කම ඕඩර් එක දානවා ටික ගන්න yep payment done අපි එහෙනම් මේක බැටරි ඇත්තෙත් නැහැ ඒක ආවහම බලමු කවද දෙන්නේ ships 4 to 10 business days වලින් එනවා so ආවහම අපි ඒකත් එක්කම එක vlog එකකට මම මේක දාන්න එහෙනම් අපි accessories ටික ආවහම set වෙමු bye bye One eternity later. hello of the 20th of May දැන් මේ lecture එකක් ඉවරලා ආවේ lecture එකක් ඉවරලා දැන් අද exam එකක් තිබ්බා ඒක ඉවරලා ආවේ අම්බෝ exam එක පත්තම අමාරුයි anyway ඒක නෙවෙයි අද ආවා cam එකේ ඉතුරු accessories ටික accessories කියන්නේ මේකේ තියෙනවා හෙන දත්තලොට්ට හෙන තෝගයක් tripod වගේ එක එක මගුල් වගේක් අපි මේක අපි unbox කරලා බලමු unbox මම තාමත් රෙකෝඩ් කරන්නේ ෆෝන් එකකින් හැබැයි මේ කැම් එක ගත්තට තාම ඒකේ හරියට පටන් ගන්න එහෙම මොකද වීඩියෝ එක ලොකෝට පොත් ගත්තේ නෑ අපි මුලින්ම මේක අරගෙනම පැකේජ් එක මුලින්ම ඕනේ කතුරා පටන් ගාලා කතුරා අරන් යන්න see you bro look up මෙන්න මේක නම් මම මේ වාහනේ පොඩි කෑ මේකකට ඕඩර් කරපු එකක් ඒක වැඩක් නෑ ඒකත් පැත්තකින් තියමු ඒකත් එක්ක ආපු එකක් මේක තමයි accessories ටික කොහොමද වරින්දේ තෙමු එකෙන් ඕඩර් කරේ ඉඳ ඇත්තටම මට ෂුවර් නෑ හරිද මං කලින් එකපාරක් තෙමු එකෙන් ඕඩර් කරා ටූල් බොක්ස් එකක් හරිද මේ හෙන හිට්චන් කෑල්ලක් ආවේ මං හිතුවේ මේ ලොකු එකක් කියලා ඊට පස්සේ දැන් I don't trust තෙමු anymore but ඉතින් මේකත් මං ඕඩර් කරලා ගන්නවා තියෙන ටීක් අමාරුවට looks all good හරිද මොකද Amazon එකේ Alibaba එකේ ඔක්කොම තිබ්බේ exactly the same product වගේ පෙනුමෙන්න ඒකින්ද මං හිතන්නේ තෙමු එකෙන් දාලා දෙන්න බෑ නම් අඩුයි it took forever හරිද deliver වෙන්න අම්මට සිරි කාලයක් ගියා මට ඒකින්ද මේ vlog එක මම දාන්න හිටියේ කැම් එකේ ටික ඔක්කොම එකට ඒක දාන්නත් කල් ගියා මෙන්න තියෙනවා බඩ් ලොට් ටික මේකේ තියෙනවා අපි එකින් එක අරන් බලමු මුලින්ම තියෙනවා පොඩි tripod කෑල්ලක් මම මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්තර මේක selfie stick එකක් තියෙනවා මේක වික් කරන්න පුළුවන් nice very nice ඊට පස්සේ තව තියෙනවා අර ඉන්ටීරියර් එකේ තියෙන hands free space එකක්
ඒක ගන්න දෙන්න ඊට පස්සේ දෙනවා මේක මම හිතන්නේ chest mount එකක්. ඊට පස්සේ මේ මං හිතන්නේ මොකද්ද මේ ඔලිවේ ගහන මවුන්ට් එකක්. මොකද්ද කියන්නේ දන්නේ නැහැ. මේකට කියන්නේ crocodile clip කියලා. මේකේ තියෙන්නේ මං දන්න විදියට නිකන් අර කැප් එකේ ගහලා එහෙම තියන්න පුළුවන්. ඊට තව පොඩි වැඩ වගේක් තියෙනවා. මොකටද කියලා දන්නේවත් නැහැ. try කළාම තමයි බලන්නේ. කොහොමද මේක හයි කරන්නේ? ඒ සිරාවටම. ඒ කොහොමද එතකොට මේක හයි කරන්නේ? කකපන්නා. දැන් මේකේ පොඩි අර ස්ක්‍රීව් එකක් වගේ තියෙනවා. ඒත් මේක එහෙම මුකුත් නැහැ. මේක ෆ්ලිප් කරන්න මාකර් එකක් තියෙන්න ඕනේ. බොක්ස් එකේ මෙහෙම කෑල්ලක් තියෙනවා. ටෙන් කොකන්න ගමු. හරි. I do get it now. මේක මේව කරා ඒක නිකන් මැග්නට් එකක් වගේ තියෙන්නේ. මේක මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඇත්තේ ඒත් මේක ගහන්න බෑ. තව මොකක් හරි පොඩි කෑල්ලක් තියෙන්න ඕනේ බං මේක මෙතනින් ගහන්න. මම මේක ෆිගර් අවුට් කරගෙන වීඩියෝ එක පටන් ගන්න. නැත්නම් මේක හින වෙලාවක් බලන්න ඕන. chat gpt පාරක් දාලා මේ කැප් එකට ගහන එක නම් මම ඒක සෝල් කරගත්ත කොහොමද ගහන්නේ කියලා. මේක හිතුවට වඩා පට්ට බරයි යන ලොකුයි නේ. මට තාම ට්‍රයිපොඩ් එකට එහෙම ගහන්න හැටි හොයාගන්න බැරි වුණා. ඒත් මේක නයිස් වැඩේ අවුලක්වත් නෑ. අර සීන් එක බලන් යද්දී ඒකට දැන් අර මේකේ මොකක්ද කෝ ට්‍රයිපොඩ් එක ට්‍රයිපොඩ් කැල්ල ඒක වගන්නත් මේකේ අර තියෙනවනේ පොඩි ස්ක්‍රීව් එකක් වගේ එක. මේ ඒ ස්ක්‍රීව් එක මේව කරන්න නම් තවත් පොඩි කෑල්ලක් ඕඩර් කරන්න ඕනේ. අයියෝ එපා වෙනවා අප්පෝ. ඔක තමයි එකපාරට ඔක්කොම ටික මේ නැතුනහම මං ඊට පස්සේ හොයාගත්ත තෙමු එකෙන් දැම්මොත් එමෙ හෙන කල් යනවානේ. මං ඒකින්ද බැලුවා එමිෂන් එකේ තිබ්බ මෙහෙම කෑල්ලක්. එතකොට මේ මෙතන මේකේ තියෙන ස්ක්‍රීව් එකට ඒක ට්‍රයිපොඩ් එකේ කෑල්ල ස්ක්‍රීව් කරන්න බලලා මේකත් එහෙනම් ඕඩර් කරගන්න ඕනේ. තව ඩිංගෙන් මං අර තව පොඩි කෑල්ලක් ඕඩර් කරනවා. හොඳලාට මං ඒක ඕඩර් එක දැම්මේ නැහැ. බලන් යද්දී ඒක තියෙනවා. I couldn't find it. මේකේ පාර මං ආයි බලද්දි තමයි අහුනේ. ඒක ඉන්නේ මේක පිටින් දාලා එතකොට මේක දාලා මේක අර කළා ඊට පස්සේ අපර බලමු. මේක පිටින් නේනවා සෙටප් එක. all done. තව ඩිංගෙන් අපරාධ තව ඩිංගෙන් ඩොලර් 6යි ගාණක් ඒකත් ඕඩර් කරනවා බොරුවට. all done. එහෙනම් අපිට full setup එකක් තියෙනවා දැන්. අන්න එහෙනම් අද ඉඳන් අපි වීඩියෝස් ගේන්නේ මේකෙන්. වීඩියෝ එක එතනින් එහෙනම් ඉවරයි. අද කලින්ම කියනවා මම මේ කැම් එකක් ගත්ත කියලා මේ මහ ලොකුට බෝස් කරන්න දාන වීඩියෝ එකක් නෙවෙයි. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. I know but ඉතින් නිකම් මම ආසාවට වීඩියෝ දාන්නේ. Someone might take this as boasting. I don't care actually. මං ඉතින් කොහොමද මං කලින්ම කිව්වා වගේ මං වීඩියෝස් දාන්නේ මගේ මෙමරි එකක් විදියට. ඉතින් නෑ ඇත්තටම මෙහෙම මේ ටික දෙනෙක් තමයි එහෙම හිතන්නේ. ගොඩක් කට්ටිය ඇත්තටම ගොඩක් හොඳ කමෙන්ට්ස් ආව මේ වීඩියෝස් ගැන. really thankful for them. නෑ සමහර අය ඇත්තටම මාර විදියට මොටිවේට් කරා වීඩියෝස් දාන්න කියලා ලස්සනයි කියලා මාර විදියට කමෙන්ට්ස් ගොඩක් ආවා. මෙහෙම සමහර වෙලාවට මට හිතෙනවා ඒක එච්චර එක්සයිටඩ් නෑ වගේ වීඩියෝස් එච්චර ලොකු කියන තරම් දෙයක් නෑ කියලා. එයාර කට්ටිය බොරුවටත් ඒක කියනවාද වන්ද. anyway really grateful for them. ඇත්තටම අරනිය පොඩි මොටිවේෂන් එකක් තියෙනවා. ඉතින් අර කට්ටිය එහෙම නිය හොඳ කමෙන්ට්ස් දෙනකොට so yeah thank you very much හැමෝටම. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අද ඉඳන් අපි වීඩියෝස් ගේන්නේ මෙන්න මේකේ. එහෙනම් subscribe කරන්න, like කරන්න, share කරන්න. bye bye ජය වේවා.